අපි අද කතා කරන්න යන්නේ ටච් මහලේ සැඟවුණු රහස් කිහිපයක් ගැන. අපි මුලින්ම බලමු ටච් මහල ගැන විස්තර කිහිපයක්. ටච් මහල කියන්නේ ඉන්දියාවේ අග්‍ර නගරයේ යමුනා ගඟ ආසන්නව පිහිටි ලෝක ප්‍රසිද්ධ ස්මාරකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. 1632 දී තමයි මේ ගොඩනැගිල්ල ඉදිකිරීම ආරම්භ වෙලා තියෙන්නේ. 1648 දී මෙම ස්මාරකය නිම වෙලා තියෙනවා. සම්පූර්ණ සංකීර්ණය නිම කිරීමට වසර 22ක කාලයක් ගත වෙලා තියෙනවා. කාර්මිකයන් හා ශිල්පීන් 20000කට අධික පිරිසක් මේ ස්මාරකය නිම කිරීමට වැඩ කරලා තියෙනවා කියලා සඳහන් වෙලා තියෙනවා. මෙය සම්පූර්ණයෙන්ම සුදු මාබල් ගල් වලින් නිර්මාණය කරලා තියෙනවා. මැදේ විශාල ගෝලාකාර ගුම්බදයක් පිහිටා තියෙනවා. ඒවට මිනාර 4ක් පිහිටලා තියෙනවා. උද්‍යාන ජල තටාක සහ තවත් ගොඩනැගිලි සමග විශාල සංකීර්ණ විදිහට මේ හඳුන්වන්න පුළුවන්. මොගෝල්, පර්සියානු සහ ඉස්ලාමීය වාස්තු විද්‍යා ශෛලීන්ගේ මිශ්‍රයක් විදිහට මේ ටච් මහල හඳුන්වන්න පුළුවන්. අපි දැන් බලමු මේ ටච් මහලේ සැඟවිලා තියෙන රහස් මොනවාද කියලා. පළවෙනි එක තමයි වසා ඇති කාමර 22. ටච් මහලේ පහළ බිම් කාමර 22ක් මහජනතාවට වසා තබා තියෙනවා. බොහෝ අය ඒවායේ රහස් සඟවා ඇති බව විශ්වාස කරනවා. පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ ඒවා ගොඩනැගිල්ලේ ස්ථාවරත්වය ආරක්ෂා කර ගැනීම සඳහා වසා ඇති බව. ඒ කාමර අලුත් වැඩියා කටයුතු සඳහා අවශ්‍ය විට විවෘත කරනවා. දෙවෙනි එක තමයි වර්ණ වෙනස් වන මාබල් ගල්. උදෑසන කාලයේ ටච් මහල රෝස පැහැයක් ගන්නවා. දවල් වන විට සුදු පැහැයෙන් දිස්වන අතර සවස් කාලයේදී රන්වන් පැහැයෙන් පෙන්වනවා. සඳ එළියට ඒ නිල් පැහැති ආලෝකයෙන් මෙන් දිස්වෙනවා. තුන්වෙනි එක තමයි මිනාර 4 රහස. ටච් මහල වටා ඇති මිනාර 4 ඉතා සුළු ලෙස පිටතට නැඹුරු කර නිර්මාණය කරලා තියෙනවා. භූමිකම්පාවක් සිදු වුවහොත් ඒවා ප්‍රධාන ගොඩනැගිල්ල මත නොවැටෙන ලෙස මේ සැලසුම් යොදා තිබිලා තියෙනවා. වෙනි එක තමයි සම්පූර්ණ සමමිතිය. ටච් මහලේ සෑම දෙයක්ම පාහේ පරිපූර්ණ සමමිතියකින් නිර්මාණය කරලා තියෙනවා. නමුත් ෂාජාහන්ගේ සොහොන පමණක් මැදෙන් ටික ඉවතට වෙන්න පිහිටා ඇති අතර එය සමමිතිය බිඳ දමන එකම කොටස ලෙස සලකනු ලබනවා. ඊළඟ එක තමයි කළු ටච් මහලේ පුරාවෘත්තය. ෂාජාහන් යමුනා ගඟේ අනිත් පැත්තේ කළු මාබල් වලින් තවත් ටච් මහල ඉදිකිරීමට සැලසුම් කළ ඇති බව ජනප්‍රවාදවල පවතිනවා. නමුත් ඒ සඳහා ස්ථීර සාක්ෂි හමු වෙලා නැති නිසා ඉතිහාසඥයින් මේ ජනප්‍රවාදය විදිහට සලකනු ලබනවා. ඊළඟ එක තමයි යුද සමයේ සැඟවීම. දෙවන ලෝක යුද්ධ සමයේ සහ පසුවත් ඇති යුද්ධ අවස්ථාවලදී ටච් මහල ආරක්ෂා කර ගැනීම සඳහා එහි ගුම්බදය වසා පෙනුම වෙනස් කළ අවස්ථාද තිබිලා තියෙනවා. ටච් මහලේ සැඟවුණු රහස් විදිහට ඔය ටික හඳුන්වන්න පුළුවන්. 1983 දී ටච් මහල යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහට නම් කරලා තිනවා. ඒ ලෝකයේ නව ආශ්චර්ය හතින් එකක් ලෙසද සැලකෙනවා. වසරකට මිලියන ගණනක සංචාරක ආකර්ෂණයේ දිනාගත් ස්ථානයක් විදිහට මේ හඳුන්වන්න පුළුවන්. වර්තමානයේ වන විට වායු දූෂණය නිසා මාබල් ගල්වල පැහැ වෙනස් වෙමින් පවතිනවා කියලා සඳහන් වෙලා තියෙනවා. ඔන්න ඔහොමයි ටච් මහලේ විස්තරය. එහෙනම් නැවත වීඩියෝ එකකින් හමු වෙමු.